ආදරණීය දරුවනේ ආයුබෝවන් මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්නේ වාණිජ්‍ය බැංකුව පිළිබඳව. මේක ඔයාලගේ 12 ශ්‍රේණියේ 7 වෙනි පාඩමේ තවත් එක් මාතෘකාවක් වාණිජ්‍ය බැංකුව. දැන් අපි කතා කරමු වාණිජ්‍ය බැංකුව සපයන සේවා මොනවද කියලා. වාණිජ්‍ය බැංකුව ප්‍රධාන සේවා දෙකක් සපයනවා. පළවෙනි එක තමයි තැන්පතු ආශ්‍රිත සේවා, දෙවෙනි එක තමයි ණය ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා කියන්නේ තැන්පතු පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඊට අදාළ සේවා සපයනවා. වාණිජ්‍ය බැංකුව පවත්වාගෙන යන තැන්පතු වර්ග තුනක් තියෙනවා. ජංගම ගිණුම්, අපි ඒවට කියනවා ඉල්ලුම් තැන්පතු කියලා. ඉතිරි කිරීමේ තැන්පතු හා ස්ථාවර තැන්පතු. එතකොට මේ තැන්පතු වර්ග තුන පවත්වාගෙන යාමට ඒ වගේම ඒ තැන්පතු වර්ග තුන ආශ්‍රිත සේවා සැපයීම තමයි අපි කියන්නේ තැන්පතු ආශ්‍රිත සේවා කියලා. ඊළඟට අපි කතා කරමු ජංගම ගිණුම්. එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු කියන්නේ මොකක්ද කියලා. ඔයාලා O level වලදී කොමර්ස් කළා නම් මේක ගැන දන්නවා. ජංගම ගිණුමක් තියෙනවා නම් අපිට චෙක් පොතක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුම් සඳහා පොලියක් හිමි වෙන්නේ නැහැ. ජංගම ගිණුම් වල තියෙන අනිත් විශේෂිත පහසුකම තමයි බැංකු අයිරා පහසුකම. අපි ඉදිරියේදී කතා කරනවා මේ බැංකු අයිරාවක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ටෙලර් පත භාවිතයෙන් ගනුදෙනු කරන්නත් පුළුවන්. ජංගම ගිණුම් වල මෙන්න මේ පහසුකම් තියෙනවා. චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම බැංකු අයිරා පහසුකම තියෙනවා. ඒ වගේම ටෙලර් පත භාවිතයෙන්වත් ගනුදෙනු කරන්න පුළුවන්. ඊළඟ එක ඉතිරි කිරීමේ තැන්පතු. ඔයාලා දන්නවා ඇති ඔයාලා හැමෝටම බැංකු ගිණුමක් ඇති. මේ ගිණුම් වර්ගයේ පරමාර්ථය ඉතිරි කිරීම. එතකොට මේ ගිණුම් වලට ශේෂය මත පොලියක් හිමි වෙනවා. තැන්පත්කරුට කැමති විදිහට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම ටෙලර් පත මගින්ද ගනුදෙනු කරන්න පුළුවන්. ඊළඟ එක ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතුවක් කියන්නේ නිශ්චිත කාලච්ඡේදයක් සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණයක් නිශ්චිත පොලියක් යටතේ තැන්පත් කිරීමක්. ස්ථාවර තැන්පතු වල විශේෂ ලක්ෂණය තමයි ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව ඉහළ පොලියක් හිමි වෙනවා. ඒ වගේම අපි නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමයි ස්ථාවර තැන්පතුවක යොදවලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිරි කිරීමේ තැන්පතු වල නම් අපිට අවශ්‍ය වෙලාවක අපි කැමති වෙලාවට සුළු ප්‍රමාණයෙන් උනත් මුදල් තැන්පත් කරන්න පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතුවක නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමයි යොදවලා තියෙන්නේ. අනිත් කරුණ තමයි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා. ජංගම ගිණුම් පවත්වාගෙන යාමේ ව්‍යාපාරිකයාට ලැබෙන පහසුකම් අපි කතා කරමු. පළවෙනි එක තමයි චෙක්පත් මගින් ගෙවීම කරන්න පුළුවන්. ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම. ප්‍රේෂණ කියන්නේ ණයගැතියන්ට අවශ්‍ය වෙලාවට පුළුවන් කෙලින්ම ගිණුමට මුදල් තැන්පත් කරන්න. එතකොට ලාභාංශ ආදායමත් කෙලින්ම ගිණුමට ලැබෙනවා. ඒ පහසුකම තමයි අපි කියන්නේ ප්‍රේෂණ පහසුකම් කියලා. ඊළඟ එක නිත්‍ය නියෝග මත ගෙවීම කළ හැකි වීම ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා අපේ ඉන්ෂුරන්ස් වාරිකය මාසෙකට රුපියල් 2500යි. මේක හැම මාසෙම ගෙවන්න කියලා අපිට බැංකුවට අණ කරන්න පුළුවන්. අපි ඒකට කියනවා නිත්‍ය නියෝග කියලා. එතකොට බැංකුව විසින් අදාළ දිනට අපේ රක්ෂණ වාරිකය ගෙවනවා. ඊළඟ එක අයිරා පහසුකම් ලබා ගත හැකි වීම. අපි මේක ඉදිරියේදී සාකච්ඡා කරනවා. බැංකුව සමග කළ ගනුදෙනුවල වාර්තාවක් ලබා ගත හැකි වීම. ඒ කියන්නේ බැංකු ගිණුම් ප්‍රකාශය ලබා ගන්න පුළුවන්. හැම මාසයක් අවසානයේදීම බැංකුව විසින් අපිට බැංකු ගිණුම් ප්‍රකාශයක් එවනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපිට ලැබිලා තියෙන ප්‍රේෂණ ප්‍රමාණය, ඒ වගේම අපි නිත්‍ය නියෝග මත ගෙවලාද නැද්ද? ඊට අදාළ තොරතුරු අපිට දැනගන්න පුළුවන්. ණය ආශ්‍රිත සේවා ගත්තහම පළවෙනි එක තමයි අයිරා පහසුකම්, දෙවෙනි එක තමයි ණය. ණය වර්ග දෙකක් තියෙනවා. ව්‍යාපාරික ණය සහ පාරිභෝගික ණය. අයිරා පහසුකම්. දැන් හිතන්නකෝ ඔයාලට බිස්නස් එකක් තියෙනවා. ඔයාලා චෙක් එකක් ලියනවා. එතකොට මේ චෙක් එක ලියන්නේ රුපියල් 5000ක්. හැබැයි ඔයාලගේ ජංගම ගිණුමේ තියෙන ශේෂය තමයි රුපියල් 4500. එතකොට බැංකුව මොකද කරන්නේ? බැංකුව අර චෙක් පත රැගෙන එන පුද්ගලයාට රුපියල් 5000ම ගෙවනවා. ඒ කියන්නේ බැංකුව රුපියල් 500ක් ඔයාලට ණයට ලබා දෙනවා. එතකොට මේ ලබා දෙන ණයට අපි කියනවා බැංකු අයිරා පහසුකම කියලා.
බැංකු අයිරා පහසුකමෙත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි తాවකාලික අයිරා පහසුකම්, දෙවැනි එක ස්ථාවර අයිරා පහසුකම්. දැන් අපි බලමු බැංකු අයිරාවක් කියන එක හඳුන්වන්නේ කොහොමද කියලා. අයිරා පහසුකමක් දී ඇති විටක එම ප්‍රමාණය දක්වා ගනුදෙනුකරුවන්ගේ චෙක්පත් ගෙවීම බැංකුව විසින් කරනු ලැබේ. එසේ ජංගම ගිණුම් හිමියා ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා නිකුත් කරන ලද චෙක්පත්වල වටිනාකම බැංකු අයිරාව ලෙස හැඳින්වේ. එතකොට හැබැයි ළමයි මේ අයිරා පහසුකම දෙන්නේ යම්කිසි ප්‍රමාණයක් දක්වා. ඒ ප්‍රමාණයට වඩා වැඩි වුණොත් බැංකුව විසින් චෙක්පත් සඳහා ගෙවීම් සිදු කරන්නේ නැහැ. අනිත් එක තමයි මේ අයිරා සඳහා ඉහළ පොලියක් අය කරනවා. දැන් අපි කතා කරමු ස්ථාවර අයිරා පහසුකම් කියන්නේ මොනවද කියලා. අඛණ්ඩව කිසියම් අයිරා පහසුකමක් ලබා දීලා තියෙනවා නම් අපි ඒකට කියනවා ස්ථාවර අයිරා පහසුකමක් කියලා. ස්ථාවර අයිරා පහසුකමක් ලබා ගැනීමේදී වත්කම් අපේට තියන්න ඕනේ. හැබැයි తాවකාලික අයිරා පහසුකමක් කියන්නේ ස්ථාවර අයිරාවක් නොමැතිව ශේෂයට වඩා චෙක්පත් නිකුත් වී ඇති විට බැංකුව ඒ සඳහා මුදල් ගෙවීම. ඊළඟ එක බැංකු ණය. බැංකු ණය ලබා දෙන්නේ කිසියම් පොලී ප්‍රතිශතයක් යටතේ. ඒ වගේම කොන්දේසි තියෙනවා. ණය ගන්න පුද්ගලයා මේ ණය පොලියත් සමග ආපසු ගෙවීමට බැඳිලා ඉන්නවා. ණය වර්ග දෙකක් තියෙනවා. ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය. ව්‍යාපාරික ණය කියන්නේ මොකද්ද? පුද්ගලයෙකුට හෝ ආයතනයකට ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දෙන මූල්‍ය පහසුකමට තමයි අපි කියන්නේ ව්‍යාපාරික ණය කියලා. එතකොට ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා ලබා දෙන මූල්‍ය පහසුකම. මේක පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවනේ තනි පුද්ගල ව්‍යාපාරයක නම් ව්‍යාපාරයේ නමට ණය ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට පුද්ගලයා ගන්නවනේ ඒ අදාළ පුද්ගලයාගේ නමට. හවුල් ව්‍යාපාරයකත් එහෙමයි. ව්‍යාපාරයේ නමට ණය ගැනීමේ හැකියාවක් නැහැ. ඒ පවුල්කරුවන්ගේ නම් වලින් තමයි ණය ලබා ගන්න ඕනේ. ඊළඟ එක පාරිභෝගික ණය. වත්කම් මිලට ගැනීමට හා හදිසි ආපදාවලදී පිරිමසා ගැනීමට පාරිභෝගිකයන්ට බැංකුව විසින් සපයන ණය තමයි අපි කියන්නේ පාරිභෝගික ණය. වාහනයක් ගන්න, ඉඩමක් ගන්න, ගියක් හදන්න වගේ දේවල් වලට සාමාන්‍ය පුද්ගලයන්ට සපයන ණය තමයි අපි කියන්නේ පාරිභෝගික ණය කියලා. ණය පහසුකම් කියවහම අපි ප්‍රධාන වශයෙන් ණය වර්ග දෙකක් කතා කළා. පළවෙනි එක තමයි බැංකු අයිරා පහසුකම, දෙවෙනි එක තමයි ණය. මේ දෙකේ තියෙන වෙනස්කම් ගොඩක් තියෙනවා. හැබැයි ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙන්නේ බැංකු අයිරා පහසුකම ලබා ගැනීමට ජංගම ගිණුමක් අත්‍යවශ්‍යයි. හැබැයි බැංකු ණය ලබා ගැනීමට ජංගම ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ වෙනස්කම තමයි ඔයාලා සිලබස් එකේ ප්‍රධාන වශයෙන් highlight කරලා තියෙන්නේ. ඉතින් දරුවනේ මෙතනින් අපි වාණිජ්‍ය බැංකු ගැන කතා කරලා අවසන් කරනවා. මේක ඔයාලගේ 12 ශ්‍රේණියේ 7 කියන නිපුණතා මට්ටම. මම හිතනවා ඔයාලා මේ පාඩම හරියට තේරුම් ගන්න ඇති කියලා. මේක හරිම සරලයි. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. මම ආරාධනා කරනවා මගේ channel එකට like කරන්න, subscribe කරන්න, comment කරන්න කියලා.